දැන් මොකක්ද රේරන්දිට වෙලා තියෙනවා කියන්නේ? කවුද මන්ද මිනිස්සෙක් කෝල් කරලාලු. ඒකට ආ බය වෙලා. කවුද? කවුද කියන්න නම් හරියටම දන්නේ නැහැ. සමහර විට ඉතින් අර ඔයයි මායි ගැන නෂෝමිට කියපු මිනිස්සයාමද දන්නෙත් නැහැ. අනේ මේ යන්න. මං එහෙම දෙයක් කරේ මගේ මිනිස්සයා බේරගන්න. මම මොකද රේරන්දිට එහෙම දෙයක් කරන්නේ? දැන් ඔයාලට කවුද ඒ කතාව කිව්වේ? ඒ කතාව කිව්වේ නම් ආචාර්ය ධනුක රාජනායක. ඒ මිනිස්සයා ආචාර්ය කෙනෙක්ද? මං නම් හිතුවේ පිස්සෙක් කියලා. දැක්කනේ අර මං ජූස් එක දෙන්න හදද්දි කියපු කතාව. ඒත් ඔයා දන්නේ නැද්ද? PhD ගත්තාම එහෙම වෙනවා. ඉතින් PhD කියන්නේම permanent head damage නේ. ඒකදවත් PhD එක කරන්න යන්නේ? නැතුව ඉතින් කොහොමද දැනටමත් මගේ හෙඩ් එකේ පොඩි ඩැමේජ් එකක් තියෙනවනේ. නැත්නම් ඉතින් ඔයා වගේ කෙනෙක්ව මැරි කරන්න තීරණය කරන්නේ නැහැ. ඇත්තද? එහෙනම් ආපහු නෂෝමි ළඟටම යන්න. ගිහිල්ලා එයාත් එක්ක මොන්ටිසෝරියක් දාගන්න. ඒ කොහෙද යන්නේ? අම්මෝ තරහා ගියාම මෙයාගේ ඇස් වලිනුත් ගිනි පුපුරු පිට වෙනවනේ. එහෙම තමයි. එහෙම හොඳයි.